දන්නවද මේ අත් 12ක් තියෙන දෙවි කෙනෙක් ඉන්නවා කවුද? කතරගම දෙවියනේ. එක අතකින් හරි උදව්වක් හම්බෙච්ච කවුරු ඉන්නවද? කතරගම දෙවියන්ගේ ඉන්නවද? ආන්දරනේ මට කතරගම දෙවියෝ ඇවිල්ලා මෙන්න මෙහෙම කරදරයක් වෙච්ච වෙලාවේ උදව්වක් කළා ගියා. ඉන්නවද? නෑ. අත් 12ක් තිබුණත් කතරගම දෙවියන්ගෙන් එකම අතකින්වත් තාම අපිට උත්තර හම්බෙලා නෑනේ. හැබැයි කතරගම දෙවියන්ට බනින්න කිව්වොත් බයිනවද? නෑ. බයයිද නැද්ද? කතරගම දෙවියන්ට බනින්න බයයි. හැබැයි අත් 12කින් නෙවෙයි අත් 1000කින් කරන්න බැරි දේවල් අපේ තාත්තලා අපි වෙනුවෙන් කළා නේද නැද්ද? තියනවා. තාත්තට බනින්න බයයි. ඒකට බය නෑනේ. මාර වැඩ අපේ තියෙන්නේ. කතරගම දෙවියන්ට බනින්න බයයි. ගණ දෙවියන්ට බනින්න බයයි. හැබැයි අම්මට තාත්තට බනින්න බයක් නෑ. මතක තියාගන්න ඔය කතරගම දෙවියන්ට ගණ දෙවියන්ට එහෙම බනින්න අපි එකපාරක් දෙපාරක් හිතනවා නම් අපේ අම්මට තාත්තට එහෙම කතා කරන්න දසදහස් වාරයක් අපි හිතන්න ඕනේ. පැහැදිලිද? ඒ නිසා අපේ ජීවිතේ දෙවියන්ටත් වඩා උඩින් මේ බුදුරජාණන් වහන්සේටත් වඩා උඩින් ඉන්න ඕනේ කවුද? අම්මයි තාත්තයිනේ. ඒකනේ ගෙදර බුදුන් කියලා කිව්වේ. හේතුව තමයි මේ අපිට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ කවුද? අපේ අම්මයි තාත්තයිනේ. අපිට ඔය හැම දෙවි කෙනෙක්ම පෙන්වුවේ කවුද? අම්මයි තාත්තයි. ඒ නිසා මතක තියාගන්න ජීවිතේ අපි අංක එකට ගරු කරන්න ඕනේ දෙන්නෙක් තමයි කවුද? අම්මයි තාත්තයි.